සුබ දහවලක් සියලු දෙනාටම මේ අවස්ථාවට සම්බන්ධ වෙන තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අරුණ බණ්ඩාර මැතිතුමාගෙන් අවසරයි. ඒ වගේම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් එස් අච්චුදන්ට් මහත්මයා, ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති අසංග සෙනවිරත්න මහත්මයා, ඒ වගේම මේ තරඟාවලිය සංවිධානය කරන සබීර් කාදර් මහත්මයා, ඒ වගේම අපේ රොහාන් අබේකෝන් මැතිතුමා මහත්මයා, අපේ ප්‍රවීණ ක්‍රීඩක අරවින්ද සිල්වා මහත්මයා ඇතුළු ඔබ සියලු දෙනාගෙන් අවසරයි. අපිට විශේෂයෙන්ම ලංකාවේ මම විශ්වාස කරනවා මගේ දැනීමේ හැටියට පළවෙනි වතාවට වෙන්න ඕන ඉම්ති මේක නිවැරදි කරන්න ඕන මේ තරඟාවලියක් සංවිධානය කරන පළවෙනි වතාව කියලා මම හිතන්නේ. මෙවැනි මේ නෝර්ත්හැම්ප්ටන් කණ්ඩායම සහ ඒසියා පැසිෆික් ලයන්ස් කියන කණ්ඩායම මේ කණ්ඩායම් දෙක සමග සංවිධානය වෙනවා අගෝස්තු 28 හවස 3:30ට කොළඹදී. විශේෂයෙන්ම මේ තරඟාවලිය පවත්වන්න දැනට සංවිධානය කරලා තියෙන්නේ. අපිට විශ්වාසයක් තියෙනවා ලෝකයේ මේ ප්‍රධාන කණ්ඩායම විශේෂයෙන්ම නෝර්ත්හැම්ප්ටන් කණ්ඩායම එංගලන්තයේ විශාල ජනප්‍රියත්වයක් තියෙන ලෝකයේ ප්‍රබල රග කණ්ඩායමක්. ඒ කණ්ඩායමත් සමග ඒසියා පැසිෆික් ලයන්ස් කණ්ඩායම මේ කණ්ඩායමට විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ, නවසීලන්තයේ, ෆීජි වල ක්‍රීඩකයන් සහ ආසියාවේ ක්‍රීඩකයන් ඇතුළත් වෙනවා. මේ තරඟාවලිය අපි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම ලංකාව රග ක්‍රීඩාවේ ලෝකේ ප්‍රචලිත තැනක් බවට පත් කරන්න තමයි මේ උත්සාහය ගන්නෙ. මේක ඇතුලේ අපිට රග ක්‍රීඩාව ලෝකේ ඉහළට ඔසවන්න අපේ රටේ රග ක්‍රීඩාව අවස්ථාවක් ලැබෙනවා වගේම විශේෂයෙන්ම ස්පෝර්ට්ස් ටුවරිසම් වලට අපිට මේකෙන් විශාල පිටුවහලක් ලැබෙනවා. මේ වගේ තරඟාවලි අපිට ඉදිරියට පවත්වන්න හැකියාව තියෙනවා. විශේෂයෙන්ම මේ අවස්ථාව අපිට හම්බ වෙන්නේ කලින් සඳහන් කරා වගේ නවසීලන්ත රග කණ්ඩායමක් අපේ රටේ ඇවිල්ලා තරඟ කරන්න පටන් ගත්තට පස්සේ ලෝකේ පුරා ඇරෙනවා අපේ රට රග වලට ප්‍රසිද්ධයි, අපේ රටේ රග ගහන්න පුළුවන් කියන අදහස ලෝකයේ පුරා යනවා. ඒක අපි ගිය අවුරුද්දේ පටන් ගත්තේ විශේෂයෙන්ම අපේ ඉම්ති මරික්කාර් මහත්මයා, ප්‍රියන්ත අපේ ස්පෝර්ට්ස් කවුන්සිල් එකේ සභාපතිතුමා ඇතුළු මැදිහත් වෙලා මේ කරපු වැඩේ නිසා. ඇත්තටම මම ගිය සතියේට ඉස්සෙල්ලා සතියේ ඉතාලි තානාපතිතුමා හම්බුනහම මම කිව්වා අපිට ඉතාලි රග කණ්ඩායමක් ලංකාවට ගේන්න අපි තරඟාවලියක් සංවිධානය කරමුද කියලා ඇහුවාම එයා කිව්වේ අපිට ලේසියෙන් පුළුවන්. මොකද නවසීලන්තයේ වගේ කණ්ඩායමක් ලංකාවට ආවට පස්සේ ඉතුරු කණ්ඩායම් ගෙන්නන එක අපිට එච්චර ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ කියලා. ඉතින් මම හිතන්නේ අපි නවසීලන්ත තරඟාවලියෙන් ලංකාව ලෝකයට විවෘත කරලා තියෙනවා. ලෝකේ රග කණ්ඩායම් වලට ලංකාවට එන්න. ඉතින් ඒ අනුව තමයි මේ නෝර්ත්හැම්ප්ටන් කණ්ඩායමත් විශේෂයෙන්ම ඒසියා පැසිෆික් ලයන්ස් කණ්ඩායමත් ලංකාවේ මේ තරඟාවලියකට එන්නේ. ඉතින් ලංකාවේ රග ප්‍රේක්ෂකයන්ට වගේම ක්‍රීඩකයන්ටත් හොඳ අත්දැකීම් ලබා ගන්න පුළුවන් තරඟයක් බවට මේක මම හිතන්නේ පත් වෙනවා, පත් වේවි. මොකද අපි රජයක් විදියටත් බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ අපේ රටේ ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණය කරනවා වගේම ස්පෝර්ට් ටුවරිසම් අපි මේක ඇතුලේ ලංකාව ඇතුලේ ප්‍රවර්ධනය කරන්න ඕනි. ඒකට මේ වගේ තරඟාවලි පැවැත්වීම අත්‍යවශ්‍ය දෙයක්, අනිවාර්ය දෙයක්. ඉතින් ඒකට අපිට විශේෂයෙන්ම මේ මැදිහත් වෙච්ච සබීර් කාදර් මහත්මයා මේ සම්බන්ධයෙන් විශේෂ උත්සාහයක්, උනන්දුවක් දරලා මේ කටයුත්තට මැදිහත් වෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා අපේ රට මේ වෙනකොට බොහොම හොඳ තැනකට, ලෝකයේ පිළිගන්න තැනකට, කරදර නැති බොහොම නිදහස් අර ලස්සන රට කියන තැනට
අපේ රට පත් වෙමින් තියෙනවා. ඉතින් ඒක නිසා තමයි මේ වගේ නෝර්ත්හැම්ප්ටන් කණ්ඩායමක් වුණත් අපිට ලංකාවට එන්න එකඟ වෙන්නේ. ඒ වගේම ගෙන්න ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි ඒ සම්බන්ධයෙන් අපි සතුටු වෙනවා ආණ්ඩුවක් විදියට. ඒ වගේම ලංකාවේ ක්‍රීඩාව නගා සිටවන්න අපි අමාත්‍යාංශයක් විදියට අපිට කරන්න පුළුවන් ඉහළම මැදිහත් වීම කරමින් සිටිනවා. ඒ වගේම ඒ වෙනුවෙන් කරන්න පුළුවන් ඉහළම ආයෝජනය අපි කරමින් ඉන්නවා ලංකාවේ ක්‍රීඩාව නගා සිටවන්න. ඉතින් මේ සියලු දෙනාටම සුබ පතනවා. ඒ වගේම මේකේ ක්‍රිකට් තරඟාවලියකුත් සංවිධානය කරලා තියෙනවා. විශේෂයෙන්ම අපේ ලෙජන්ඩ්ස්ලා අරවින්ද සිල්වා වගේ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් මැදිහත් වෙන තරඟයකුත් මේක සංවිධානය වෙනවා. ඉතින් ඒ සියල්ල ඔබට දැක බලා ගන්න, විඳ ගන්න ලංකාවේ අලුත් ක්‍රීඩා සංස්කෘතිය අපිට අත්දැකීමක් විදියට ගන්න හැමෝම අගෝස්තු 28 වෙනිදා හවසට එකතු වෙන්න කියන ආරාධනාව තමයි අපිට කියන්න තියෙන්නේ. අපි අපේ රටේ මිනිස්සුන්ට ලස්සන ජීවිතයක් අරගෙන එන්න මේ සියල්ල හේතු වෙනවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ සඳහා මැදිහත් වෙන සියලුම දෙනාට ධෛර්ය ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.